රාහුල් හඬයි 9 වන කොටස. මං උඹට කිව්වා ගෑනියේ කොල්ලව හොඳට බලා ගනින් කියලා. කොහෙද උඹට ඇඳට වැටුනහම මොකාද ගහලා වගේ නින්ද යනවනේ. මොකක්ද මේ ළමයින්ට සිද්ධ වුනේ? අනේ මගේ පුතේ නැගිටපන් කතා කරපන්. මේ අම්මව දාලා යන්න උඹ හිත හදාගත්තේ කොහොමද මගේ පුතේ? කතා කරපන් මගේ අම්මා. මහා ධාරානිපාත වර්ෂාව මැද්දේ ඇසෙන්නේ කාන්තාවකගේ අතෝනාවක්ය. මිනිසුන් කිහිප දෙනෙක් වට වී ඇති අයුරු මෝටර් රථයෙන් බසා සනුජ් කල් තියාම දුටුවේය. දෙවියනේ මාර්ගය අසල නවතා තිබුණු ත්‍රිවිල් රථයක ආලෝකයේ එකඑල්ලේ අතහැරදා තිබුණු ශිහාන්ගේ මරණය සිද්ධ වූ නිවස ඉදිරියට පතිත වන්නට හරවා තිබුණු අතර ඒ ආලෝකයෙන් සනුජ් දුටුවේ රුධිරය ගලමින් නිවස ඉදිරිපිට වැටී සිටින ශිහාන්ගේ මිතුරා වූ කවිඳුවයි. වැසි නොවැටෙන සේ නිවස තුළට ගිය සනුජ් දුරකථනය ගෙන ඡායාරූප කිහිපයක් ගත්තේ කවිඳුගේ දේහයයි. කවිඳුගේ රුධිරය ජලය හා මිශ්‍රව නිවස ඉදිරිපිට ලේ ගඟක් වෙද්දී කවිඳුගේ මව වර්ෂාව මැදම ඔහුව තුරුළු කරගෙන සිටියේ හඬමින්ය. ඔය අම්මට අයින් වෙන්න කියන්න පොලිසියට කෝල් කළාද? ඔව් සර් අපි එනකොටත් අයියලා කියලා. ඇම්බියුලන්ස් එකෙන් කිව්වා ඕක පොලිස් කේස් එකක් නිසා අරන් යන්න බෑ කියලා. අපි මොකද්ද කරන්නේ? කොහොමද මෙයාලා මෙහෙම මැරෙන්නේ? කවිඳුගේ සහෝදරයා යයි සිතිය හැකි තරුණයෙක් සනුජ් සමීපයට විත් කීවේ හඬමිනි. සනුජ් උපතෝපෝටික ප්‍රශ්නයකට මැදි වූ වාසේ නළලට තෙරපමින් කවිඳුගේ දේහය දෙස බලා සිටියේ කිසිවක් නොදොඩාය. උදැසන 7 හෝරාව කෙල්වින් ටෙරස් නාරාහෙම්පිට. ශිහාන්ගේ මරණය සිද්ධ වෙලා අදට හරියටම මාසයයි සර්. නාරාහෙම්පිට පොලිස් ස්ථානයට අනුබද්ධ පොලිස් පරීක්ෂක නිලධාරියෙකු සනුජ් අසලට විත් කීවේ සිද්ධියේ මූලික පරීක්ෂණ නිමවීමෙන් අනතුරුවයි. රාත්‍රියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ක්‍රමයෙන් තුනී වී ගොස් තිබුණි. තවමත් කවිඳුගේ දේහය නිවස ඉදිරිපිට ඒ අයුරින්ම තිබුණි. ඒ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහාය. සනුජ් නිරන්තරයෙන්ම ස්ථානයේ මරණ පරීක්ෂණ සිදු කරන නිලධාරීන් සමග සිද්ධියට අදාළ තොරතුරු හුවමාරු කර ගත්තේය. මම කවිඳුලයි ගෙදරට අපෙන් දෙන්නෙක් යැව්වා. මම එතනට යනකම් ගෙදර කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් කවිඳුලයි ගෙදරට යනවා මෙතන වැඩ ටික ඔයාලා බලා ගන්න. සනුජ් එසේ කියමින් මෝටර් රථයට නගිද්දී තම මිතුරා වූ සමීර් සිටියේ නින්දේය. සමීර් මම යනවා රාජගිරියට. තමුසෙ කැබ්බයක් දාගෙන ගෙදර යනවකෝ. මට තමුසෙව එහෙ එක්කන් යන්න බෑ. සනුජ් එසේ කියද්දී සමීර් හිස සැලුවේ හා කියන්නට මෙනි. විනාඩි කිහිපයක් සුක්කාරමට හිස තබා හිසේ බරගතිය පහව යන තෙකින්ද සමීර්ද ගිය පසුව සනුජ් රාජගිරියේ ජයගත් මාවතට වෙත රථය ගෙන ගියේ තරමක ව්‍යාකූලව සිතෙනි. ස්ථානය ශිහාන්ගේ මිතුරාගේ නිවස ජයගත් මාවත රාජගිරිය. රාජගිරියේ ජයගත් මාවතට සනුජ් සේන්දු වන විට උදෑසන 9 කණිසමට ආසන්න වී පැවතිණි. මේ වන විටත් කවිඳුගේ නිවසට නිවසියන් පවා ඇතුළත් විය නොහැකිසේ පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ සනුජ්ගේ දැනුම් දීමකට අනුවය. කවිඳුගේ දේහය තවමත් පශ්චාත් මරණ පරීක්ෂණයට යවා නොමැති පසුබිමක ජයගත් මාවතේ මිනිසුන් රැසක් කවිඳුගේ නිවසේ ගේට්ටුව අසලට වී සිටින්නට වූයේ කසුකුසු කරමිනි. සනුජ්ගේ රථය නැවතුනේ නිවස ඉදිරිපිටයි. එහි යන විටත් ඉදිරිදොර වසා තිබුණු අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඉදිරියේ වූහ. සනුජ්ගේ පැමිණීමත් සමග ඔවුන් පොලිස් ආචාරයක් සනුජ්ට කළෝය. ඇතුළට යන්. සනුජ් විසිත කාමරය පුරා තම දෑස් යවා විශිෂ්ට කාමරයේ දකුණු පසින් වූ පළමු කාමරය වෙත ගොස් එහි දොර රැද්ද මෑත් කර කාමරය පුරා දෑස් යැව්වේය. එහි ඇඳක් ඇඳුම් අල්මාරියක් සහ ඇඳුම් රාක්කයක් වූයේය. ඔහු ඇඳුම් රාක්කය වෙත තම වැඩි අවධානයක් දුන්නේය. එහි කාන්තා හා පිරිමි ඇඳුම් කිහිපයක් තිබුණු අතර එය නිසැකයෙන්ම කවිඳුගේ මවගේ හා පියාගේ විය යුතු බව සිතා එම කාමරයෙන් නික්ම ඊළඟ කාමරයට ගියේය. දෙයියනේ සනුජ්ට කියවුනේ ඉබේටමය. හිරු එළිය බිඳක් හෝන වෙන්නට වා කවුද පවා රෙදි වලින් ආවරණය කර තිබුණු කාමරයේ ඝන කළුවරය.
පෙර කාමරය මෙන් නොවූයේ පෙර කාමරයේ කවලු අතරින් හිරුවෙළිය කාමරය මතට වැටී ආලෝකවත් වුවත් මෙකී කාමරයේ එක් හිඩුසක් හෝ කාමරයට ආලෝකය නම් නොවැටුණු නිසාවෙනි. එළියෙන් වූ බිත්තියේ වූ ස්විච්චය දමා කාමරය පුරා දෑස් යවූ සනුජ් දුටුවේ පෙරදා කවිඳු ඇඳ සිටි ඇඳුම් කාමරයේ කොනක වන්නට දමා ඇති අයුරුයි. සනුජ් මුළු කාමරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම තම දෑස් යැවුවේය. සනුජ්ගේ දෑස් නතර වූයේ කාමරයේ සයනය මත තිබුණු හතරැස් කොළයක් දෙසටයි. සනුජ් එය අතට ගත්තේ සැකයෙනි. අම්මේ තාත්තේ මල්ලී මට සමාවෙන්න. ඒත් මම කැමැත්තෙන් සියදිවි නසා ගත්තේ නෑ. මාව ඒ තත්ත්වෙට පෙළඹෙව්වා. මම කැමැත්තෙන් මැරුණේ නැහැ. අම්මා මට සමාවෙන්න. මගේ ලොකු වැරැද්දක් වුණා. ඒක දැන් වෙනස් කරන්න බෑ. ඒ නිසා මං යන්නම්. ඒත් කැමැත්තෙන් නෙමෙයි යන්නේ. ඔයාලගේ ආදරණීය කවිඳු. මම හැමදාම ඔයාලට ආදරෙයි. ෂිට්. සනුජ්ට ලියවිල්ල කියවා වහාම කියවුනේ ඉබේටමය. සනුජ් ගියේ කවිඳුගේ මේසේ අසලටයි. මේසේ මත ඩෙස්ක්ටොප් වර්ගයේ පරිඝනක දෙකක් තිබුණු අතර පසෙකින් ලැප් පරිඝනකයක්ද තිබුණි. මේසේ මත ඡායාරූපයක් තිබුණු අතර ඒ කවිඳුගේ ඡායාරූපයක් වූයේය. එහි පෙරදා ඍතු කවිඳුට වඩා කෙසඟ නොවුණු සිරුරක් ඔහුට හිමිව තිබුණි. මේසයේ ලාච්චු කිහිපයක් තිබුණු අතර සියල්ල බැලුවේය. එහි බැංකු පොත් කිහිපයක් තිබුණු අතර සනුජ් ඒවා දිගහැර බැලුවේ තරම් තැකීමක් නොකරය. නමුත් බැංකු ගනුදෙනු අවුරුදු කිහිපයක් තිස්සේ කෙරුණු එක් බැංකු පොතක් දිගහැර මඳ වේලාවක් බලා සිටියේය. සනුජ්ගේ ජංගම දුරකථනය ගෙන එහි යමක් පිරික්සා එයත් කවිඳුගේ බැංකු පොතත් දෙස මාරුවෙන් මාරුවට බැලුවේ තරමක් කුතුහලයෙනි. ගේ ඇතුළ හොඳට සර්ච් කරලා මොනවා හරි විශේෂ දෙයක් තිබුණොත් මට කතා කරන්න. මම යනවා ඔෆිස් එකට. ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝර්ක් වීදිය කොළඹ. කොළඹ කොටුව ඔරලෝසු කණුවේ වේලාව සටහන් වන්නේ පෙරවරු 11:03 ලෙසය. සනුජ් පළවෙනි එකෙන් හරියටම මාසෙකින් දෙවෙනි එක. මොකක්ද මේ අතනින් හොයාගන්න බෑ කියලා මෙතනට දුන්නාම මෙතනින් තාම අඩු ගානේ එක දෙයක්වත් හොයාගෙන නෑ. මෙහෙම වැඩ කරන්න බෑ සනුජ්. දෙන්නෙක්වම මේකට දාලා තියෙන්නේ තේරෙනවනේ ඇමති කෙනෙක් සම්බන්ධ දෙයක් කියලා. මේ වහේ සංවේදී කාරණා රජයක් ඇතුලේ. මොනවා හරි කරලා මේකට උත්තරයක් මට ඉක්මනට ඕනේ. එච්චරයි. නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාමරයෙන් සනුජ් පැමිණියේ හොඳ සිතකින් නම් නොවේ. ප්‍රශ්නේ එන්න එන්නත් සංකීර්ණ වෙද්දී සනුජ් තම කාමරයට ගොස් තුන් වැටියක් දල්වා ගත්තේ සිතට දැනෙන කේන්තිය පාලනය කරගන්නටයි. සර් ඉල්ලපු ඩොකියුමන්ට් වගයක් තියෙනවා රෙඩි වෙලා. සනුජ් තුන් වැටි උරන ගමම මේසේ මත වූ ලිපිගොනු එකින් එක පිරික්සන්නට වූයේය. ඒත් එක්කම තවත් නිලධාරියෙක් කාමරයට ගොඩ වූයේ තවත් ලිපිගොනුවක් ඇතිවයි. සර් අර කෝල් රෙකෝඩින් එකේ ගෑණු ළමයාගේ වයස අවුරුදු 28ක් හෝ 29ක්. ඒ වගේ වයසක වෙන්න ඕනේ. කොහොමත් 25 30 අතර කෙනෙක් වෙන්නම ඕනේ. නිලධාරියා කියද්දි හිස් තලා පිළිගත් සනුජ් වැටුනේ කල්පනාවකටයි. මිනිත්තු කිහිපයක් ගත විය. සනුජ් ශිහාන්ගේ කේස් එක වෙච්ච තැන තව කේස් එකක්ද? සනුජ් මොහොතක් ගිය තැන විශාල් පැමිණියේය. කොයි වෙලාවේද ආවේ? ඊයේ රෑ මං එන්න පටන් ගත්තේ. උඹ දන්නවද මං එහෙදි හොයාගත්තේ මොකක්ද කියලා? මොකක්ද? හරියටම මාස දෙකකට කලින් ඒ කියන්නේ 2004 3/1 මාර්තු 1 වෙනිදා ශිහාන්ගේ කේස් එක වෙන්න මාසකට කලින් අද කේස් එක වෙන්න මාස දෙකකට කලින් ජැෆ්නාවල කච්චිතෙරිවල යුද්ධ නිසා අතෑරලා දාලා තිබුණු ගෙදරක වයස අවුරුදු 29ක කොල්ලෙක් මරලා දාලා තියෙනවා. හොඳම දේ ඒ කොල්ලගේ උගුර තිබිලත් අර විදිහටම කහ පාර රෙදි කෑල්ලක් හම්බ වෙලා තියෙනවා. අනිත් වැදගත්ම දේ මං දැන් ආදිව මීට් වෙලා එන ගමන් ශිහාන්ගේ මරණය සිද්ධ වෙච්ච විදිහටමයි මේක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔළුවට බර දෙකකින් ගහලා කොන්ද කැඩලා ශිහාන්ගේ කොන්ද කැඩුණු තැන් වලින්ම ඒ කොල්ලගේ කොන්දත් කැඩලා තියෙන්නේ. මොකක්? ඔව් මේක අදියේ පටන් ගත්ත එකක් නෙමෙයි. මේක සීරියස් එකක් වුණොත් කහවත සීන් එක වගේ දිගටම ඇදගෙන යන්න වෙනවා.